සමකල් නොවේ අපගේ දෙවිතුනි ඔබ පැවසූ සැමද මාගේ දෙවි සැබවින් සිදු හැමෝම ඊයේත් අදත් සමකල් නොවෙනස් අපගේ දෙවිතුනි ඔබ පැවසූ සැමද මාගේ දෙවි සැබවින් ඊයේත් අදත් සමකල් නොවෙනස් අපගේ දෙවිතුනි ඔබ පැවසූ සැමදේ මාගේ දිවියේ විශ්වාස කරන්න ඊයේත් අදත් සමකල් නොවෙනස් අපගේ දෙවිතුනි ඔබ පැවසූ සැමදේ මාගේ දිවියේ සැබවින් සිදුවන විශ්වාසයා ඔබමයි නැගුරමා ඔබමයි මා අදහනා දෙවිඳුන් ඔබතුමන් පමණයි විශ්වාසයා ඔබමයි නැගුරමා ඔබමයි මා අදහනා දෙවිඳුන් ඔබතුමන් පමණයි 예수님 උන්වහන්සේ අපි ප්‍රීතියෙන් ඉන්නා විට අපි දුකෙන් ඉන්නා වූ මොහොතේ උන්වහන්සේ අප සමගයි උන්වහන්සේගේ අභිමුඛය තුළ ලං වෙමු හලෙලූයා මාගේ සතුටු දුක් වේලෙහි සරණය ඔබ පාමුල පමණ මගේ පීඩාව පහ කර තාවදාන් ඇත ඔබ ළඟමයි come on church මාගේ සතුටු දුක් වේලෙහි සරණය ඔබ පාමුල පමණයි මගේ පීඩාව පහ කර තාවදාන් ඇත ඔබ ළඟමයි මා ජීවත් වන්නේ ඔබේ වචනයේ මා සිත ගන්නේ ඔබේ කරුණාවෙන් මා ජීවත් වන්නේ ඔබේ වචනයෙන් මා සිත ගන්නේ ඔබේ කරුණාවෙන් යේසුනි ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දවස් 40 නිරහාරයෙන් ඉවර කරන මොහොතේදී උන්වහන්සේ ලොකු බඩගින්නක් තිබුණා. යක්ෂයා උන්වහන්සේ වෙතට ලං වෙලා ඒ කල් පෙන්වා මේවා රොටි කරලා කන්න කියලා කිව්වා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ වචනය කරන කොටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා ආවවේ සර්පයාව අඳුනගෙන ඒ යක්ෂයාව අඳුනගෙන උන්වහන්සේ වචනය නැමැති කඩුවෙන් ඒ යක්ෂයාව පරාජය කෙරුවා. එදා ඒ වචනය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කතා කරන්න පුළුවන් වුණා. එදා යේසුස් වහන්සේ ඒ වචනය කරන කොටගෙන යක්ෂයාව යක්ෂයාගෙන් ජයගත්තා. මේ උදෑසනට දේව වචනය දන්නා වූ අපි ඒ වචනය තුල අපි ස්ථිරව ඉදිරියට ගමන් කරමින් සිටිනා වූ සෙනගක් වසිනවා. මොන දෙයක් වුණත් අප තුල තිබෙනා වූ වචනය කරන කොටගෙන දෙවියන් වහන්සේ අපිව ශක්තිමත් කරලා අපිව බලවත් කරලා උන්වහන්සේ ඉදිරියට යන්න අපට කරුණාව දීලා තිබෙනවා. ඒ වචනය නිසා අපි ඔබට ස්තුති කරනවා. මාව පියාණනි ගලවපු ඒ වචනය මාව ශක්තිමත් කරන්නා වූ ඒ වචනය මට ඉදිරියට යන්න කරුණාව දෙන්නා වූ ඒ වචනය හලෙලූයා 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 ඔබගේ ඒ සුද්ධ වූ ලියවිල්ල නිසා අපි ඔබට ස්තුති කරනවා.
දිනපතා දිනපතා අපිව පෝෂණය කරන්නා වූ ඔබේ ඒ බලවත් වචනේ නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනේ. මා ජීවත් වන්නේ ඔබේ වචනයේ මා සිත ගන්නේ ඔබේ කරුණාවෙන් ජීවත් වන්නේ මා ජීවත් වන්නේ ඔබේ වචනයේ මා සිත ගන්නේ ඔබේ කරුණාවෙන් යේසුනේ. කවුරු වෙනස් වුණත් එතුමා වෙනස් වෙන්නේ නැහැ. කඳු හෙල් පාවි ගියා එතුමාගේ කරුණාව වෙනස් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ප්‍රේමය නැති වෙලා යන්න ඇති. අපි ප්ලෑන් කරපු විදියට දේවල් යන්නේ නැතුව ඇති. නමුත් එදා අද සදාකාලෙටම නොවෙනස් වන්නා වූ තනන් වහන්සේ ඔබට ජය දෙන්නා වූ තනන් වහන්සේ ඇටියට සිටිනවා. හලලූයා හලලූයා. මනුෂ්‍ය ප්‍රේමය සිඳිගියේ මාගේ සතිය මට අයිමි වුණේ මා විශ්වාස කෙරු සෑමදේ එදිරිව නැගිටුනේ. මනුෂ්‍ය ප්‍රේමය සිඳිගියේ මාගේ සවිය මට අයිමි වුණේ මා විශ්වාස කෙරු සෑමදේ එදිරිව නැගිටුනේ. නමුත් මාගේ දෙවිදුනි මගේ මහිමය පලිහද මගේ හිස ඔසවන දෙවිදුන් ඔබ වේ. නමුත් මගේ දෙවිදුනි මගේ මහිමය පලිහද මගේ හිස ඔසවන දෙවිදුන්. නමුත් මගේ දෙවිදුනි මගේ මහිමය පලිහද මගේ හිස ඔසවන දෙවිදුන් ඔබ වේ. නමුත් මගේ දෙවිදුනි මගේ මහිමය පලිහද මගේ හිස ඔසවන දෙවිදුන් ඔබ වේ. යේසුනි. අද සමකල් නොවෙන අපගේ ඔබ පැවසූ සැමදේ මාගේ දිවි සැබවින් විශ්වාස කරන්න රැසන ඊයේ අද සමකල් නොවෙනස් අපගේ දෙවිදුනි ඔබ පැවසූ සැමදේ මාගේ දිවි සැබවින්ම නැවත ඊයේ අද සමකල් නොවෙනස් අපගේ දෙවිදුනි එතුමා මගේ දෙවිදුනි එතුමා අපේ දෙවිදුනි මාගේ දිවි සැබවින් විශ්වාසය ඔබමයි නැංගුරමා ඔබමයි මා අදහනා දෙවිදුන් ඔබතුමන් පමණයි විශ්වාසය ඔබමයි නැංගුරමා ඔබමයි මා අදහනා දෙවිදුන් ඔබතුමන් පමණයි යේසුනි. හැමෝම දෑතිල් රසවා විශ්වාසය ඔබමයි නැංගුරමා ඔබමයි මා අදහනා දෙවිදුන් ඔබතුමන් පමණයි විශ්වාසය ඔබමයි නැංගුරමා ඔබමයි මා අදහනා දෙවිදුන් ඔබතුමන් පමණයි යේසුනි. අපි ඉන්න ස්ථානේ මොතක් ගිදෑදින් ඩොසවා දුදාසල දෙවියන් වහන්සේ ඔබට කියනවා
මතක් කරන්න මගේ දරුවා. ඔබ කොතරම් දේවල් තුල ඔබගේ විශ්වාසය ඔබ තැබුවද? ඔබ විශ්වාස තබපු බොහෝ දේවල් ඔබ අත්හැරියා. මනුෂ්‍යයන් අත්හැරියා. සමහර දේවල් ඔබ අත්හැරියා. එතුමා කියනවා සී කරන්න. මම කවදාවත් ඔබ අත්හැරියේ නැහැ. අද ඔබ ඉන්න වාතාවරණය තුලත් දෙවියන් වහන්සේ ඔබට කියනවා මම ඔබ අත්හරින්නේ නැහැ. මම ඔබ අත්හරින්නේ නැහැ. මම ඔබට කියපු දේ මා කරනිම කරන තෙක් මම ඔබ අත්හරින්නේ නැහැ. ඔබ මම අත්හරින්නේ නැහැ. දැසන දෙවියන් වහන්සේ ඔබ සමග සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේ ඔබගේ අතුලාන්තරයට උන්වහන්සේ කතා කරමින් ඉන්නවා. ඔබ සමහර ඊතර වඩා දෙවියන් වහන්සේට මාව අමතක වෙලා දෙවියන් වහන්සේ මගේ ජීවිතය තුළ කිසි දෙයක් කරන්නේ නැහැ කියලා උන්වහන්සේගේ නිහඬකම පවා අපිට දෙයක් පවසනවා. දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් ඉන්නවා කියන එක. උන්වහන්සේ ඔබගේ අතුලාන්තරයට කතා කරනවා. උන්වහන්සේ කියන මගේ නිහඬකම තුළ පවා ක්‍රියාවක් සිදු වෙමින් පවතිනවා. මම නිහඬව සිටීම කියන්නේ මම මුකුත් කරන්න නැතුව ඉන්නව නෙමෙයි. ඒ නිහඬකම තුලත් මම දෙයක් කරමින් සිටිනවා. ඔයාගේ කාලයට ඔයාගේ වේලාවට මම කරන්නේ නැහැ වගේ පෙනුනත් මේ නිහඬකම උන්වහන්සේගේ මේ නිහඬව උන්වහන්සේ ඉන්නා වූ මේ කාලය ජීසස් ඔබගේ ජීවිතය තුල දෙයක් උන්වහන්සේ කරමින් ඉන්නවා. behind the scene කරන එක අපිට පේන්නේ නැහැ. behind the scene අපිට කරන එක අපිට පේන්නේ නැහැ. නමුත් එක දවසක් එන්ට යනවා. උන්වහන්සේ ඇයි නිහඬ විටියේ? ඇයි උන්වහන්සේ මෙතනදී මුකුත් කරේ නැත්තේ? ඔබ දැක ගන්නට යනවා. ඔබ දැක ගන්නට යනවා. ඇයි මේ මාවත මට ප්‍රශ්නකින් ඉන්නවද? ඇයි මේ මාර්ගය මට? ඇයි මේ වගේ මාර්ගයක් තුල මා යන්න ඕනේ? ඇයි මේ වගේ කටුක මාර්ගයක් තුල මා යන්නේ ස්වාමිනී? ඔබව දෙවියන් වහන්සේ ශක්තිමත් කරනවා. ඔබව උන්වහන්සේ බලවත් කරනවා. උන්වහන්සේ විශ්වාසවන්ත ඔබට ඉන්නවා කියන එක උන්වහන්සේ පෙන්වනවා. ඇයි ස්වාමිනී මම අද තනි වෙලා වගේ? උන්වහන්සේ කියනවා නෑ. මම ඔයත් එක්ක ඉන්නවා ගමන් කරනවා. මම නැත්තම් ඔබ මේ වගේ ගමනක් යන්නේ නෑ. මම නැත්තම් ඔබ මේ මාර්ගය තුල ඔබට යන්න ශක්තියක් නැහැ. ඔබට තේරෙන්නේ නැහැ. මම ඔබව උසුලාගෙන යනවා. ඔබට තේරෙන්නේ නැහැ. මම ඔබව උසුලාගෙන යනවා. ආගාර තමගේ ස්වාමියාගෙන් නිවසෙන් එළියට වැටුණා. මගේ ස්වාමියා ආබ්‍රහම් නිවසෙන් එළියට ඇවිල්ලා තනියෙන් දරුවා සමග වනාන්තරයේ සිටින්න සිද්ධ වුණා. වනාන්තරයෙන් සිද්ධ වුණා. කිසි මාර්ගයක් පෙනුනේ නැහැ. දරුවා මැරෙන්න යනවා. කිසි මාර්ගයක් පෙනුනේ නැහැ. තනි වුණා. තනි වුණා. උදව් කරන්න කිසිවෙක් හිටියේ නැහැ. අද ඔබත් සමහර ඉන්නවා. මම තනි වෙලා වගේ පාස්ටර්. මට උදව් කරන්න කවුරුත් නැහැ වගේ. මෙතනදී මට අත දෙන්න කවුරුත් නැහැ වගේ මට දැනෙනවා. මගේ හැඬීම අසන්න කෙනෙක් නැහැ. මගේ ප්‍රශ්නය මට කියන්න කෙනෙක් නැහැ. මං තනි වෙලා. දෙවියන් වහන්සේ කියන ඔබ තනි උනේ උන්වහන්සේ වෙතට ලං වෙන පිණිසයි. උන්වහන්සේ කියන ඔය තනිකම ගැන බලන්නේ නැතුව ඒ තනිකමෙත් වත් එක්ක ඉන්නව තනන් වහන්සේ වෙතට ලං වෙන්න. ඔබ තනි උනේ දෙවියන් වහන්සේ කියන තව දැනගන්නව පිණිස. ඔබ තනි උනේ එතුමාගේ හඬ අසන පිණිස. බෝ අය ඔබ වට කරමින් ඉන්නකොට ඔබට මගේ හඬ ඇහුනේ නෑ මගේ දරුවා. බෝ අය සමග ඔබ ඉන්නකොට මගේ හඬ ඔබට ඇසුනේ නෑ. ඔබ ගොඩාක් දේවල් වල බිසි වෙලා හිටියා. ගොඩාක් හඬවල් වලට ඔබ ඇවුම්කම් දීලා ඔබ කැළඹිලා සිටියා. ඔබ මනුෂ්‍යයන් කෙරෙහි වැදහිල්ල විශ්වාසය වැඩි කරමින් සිටියා. මෙන්න ඔබ තනි වෙලාද ඉන්නේ. මගේ හඬ ඇසෙන්නා වූ ස්ථානයකට ඔබ ඇවිල්ලා ඉන්නවා. මම ඔබ අත්හරින්නේ නෑ. බිය නොවන්න. මම ඔබ අත්හරින්නේ නෑ. මම ඔබට මාර්ගයක් විවෘත කරනවාමයි. ආගාරට විවෘත වුණා මාර්ගයක් වනාන්තරයේ. ජල උල්පතක්. ඇගේ දරුවට ඇයට ආශිර්වාදයක් වුණා. මාර්ගයක් නැති තැන මාර්ගයක් දෙන්න සාධනාව තැනන් වහන්සේ ඔබටත් කරයි.
මනුෂ්‍ය ප්‍රේමය සිඳී ගියේ මාගේ සවිය මට හිමි වුණේ මා විශ්වාස කෙරූ සෑම දේ එදිරිව නැගිටුනේ. Come on church. මනුෂ්‍ය ප්‍රේමය සිඳී ගියේ මාගේ සවිය මට හිමි වුණේ මා විශ්වාස කෙරූ සෑම දේ යතුසවා එදිරිව නැගිටුනේ. නුමුත් මගේ දෙවිදුනී මගේ මහිමහේ පලිහද මගේ හිස ඔසවන දෙවිදුන් ඔබ වේ. නුමුත් මගේ හැම දෙයක් තුල ඔබ වහන්සේව මම තව තවත් අඳුර ගන්නවා. ඔබ වහන්සේ වෙතට මම තව තවත් ලං වෙනවා. ඔසවන දෙවිදුන් ඔබ වේ යේසුනි. ප්‍රතිඋපකාර නොතකා මට වෙම් කරේ මා අසරණයි නොකියා අමතක නොකළේ. ප්‍රතිඋපකාර නොතකා මට වෙම් කරේ මා අසරණයි නොකියා අමතක නොකළේ. ස්තුති ඔබට වේ ගෞරව වේ පැසසුම් මහිමය ඔබ හට වේ. ස්තුති ඔබට වේ ගෞරව වේ පැසසුම් මහිමය ඔබ හට වේ. සිටියත් ඔබෙන් කිසිවෙකු නැත දෙව්පියේ. කෙතරම් මිතුරන් මා ළඟ සිටියත් ඔබෙන් කිසිවෙකු නැත දෙව්පියේ. ඔබගෙන් තොර වූ දිවියක් කුමටද සමිදේ වෙනස් නොවේ ප්‍රේමය ඔබගේ කිසිදා සමිදේ. ඔබගෙන් තොර වූ දිවියක් කුමටද සමිදේ වෙනස් නොවේ ප්‍රේමය ඔබගේ කිසිදා සමිදේ. ස්තුති ඔබට වේ ගෞරව වේ ස්තුති ප්‍රශංසාව ගෞරවය මහිමය තුමාට පුද කරමින් ස්තුති ඔබට වේ ගෞරව වේ. Every hand lifted up එතුමාට සියලු ප්‍රශංසාව එතුමාට සියලු මහිමය ස්තුති ඔබට වේ ගෞරව වේ පැසසුම් මහිමය සදාකාලෙටම මට මඟ පෙන්වන්නා වූ ඔබට වේ ගෞරව. එතුමාටම සියලුම ප්‍රශංසාව එතුමාටම සියලුම ස්තුතිය යහපත් වූ තනන් වහන්සේට ස්තුති ඔබට වේ ගෞරව වේ පැසසුම් මහිමය ඔබ හට වේ. ස්තුති ඔබට රවක ශතමබලබලබලබලබ රිබෝතොරොරි අංගරවකරබලබ ඔබ